නන්දන ගුණතිලකගේ අවමගුලට අනුරට යන්න දෙල නැහැ. සිදු වූ සියල්ල මෙන්න. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ හදිසි අභාවය මෙවන විටත් සමාජ මාධ්‍ය තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබෙනවා. විපක්ෂය විසින් එය ස්වාභාවික මරණයක් නොවන බවට මේ වන විටත් හෙළි කරමින් සිටිනවා. කෙසේ නමුත් තමන්ගේ පෙර කාලයේ සටන් සගයක වූ නන්දන ගුණතිලකට අවසන් ගෞරව දැක්වීමට අනුර කුමාර දිසානායක මහතාට සූදානමින් සිට තිබෙනවා. නමුත් නන්දන ගුණතිලකගේ සොහොයුරිය එයට කැමැත්තක් දක්වා නොමැති බවටයි මේ වන විට දේශපාලන ආරංචි මාර්ග වලින් තහවුරු වන්නේ. එසේම ඇය පවසන්නේ තම සොහොයුරාගේ මරණය සැක සහිත බවට බොහෝ පිරිස් තමන් වෙත දන්වා ඇති බැවින් ආදාහනය නොකොට භූමදානය කිරීමට තමන් දන්වා ඇති බවද ඇය පවසනවා. ඒ අවශ්‍ය වූ විටක නැවත ගොඩගෙන පරීක්ෂණ කිරීමේ අරමුණින් බවටයි වැඩිදුරටත් පැවසෙන්නේ.